අපි අද ඉන්නේ පොළොන්නරුවේ. යලකන්නේට කුඹුරු යාරවල් අස්වද්දන්න පටන් අරගෙන. ඔයාලාට පේනවා නේද ලෑන්ඩ් මාස්ටර් එකකින් කුඹුර මඩ කරන ගොවි මහත්තයා? කොක්කු වට වෙලා කුඹුරෙන් මතුවන කෘමීන් කන්න. මේ දවස්වල මේ දර්ශනය පොළොන්නරුවේ සුලභ දසුණක්. කුඹුරු හාලා පෝරු ගාලා ඊට පස්සේ නියර මඩ තියෙනවා. ඊට පස්සේ තමයි බිත්තර වී ඉහින්නේ. හරි පැලින්දන්නේ. පරාක්‍රම සමුද්‍රයේ වතුර පිරීලා කුඹුරු වලට වතුර දෙන්න. බලන්න මේ වටපිටාව හුළඟ හරියට. ක්ලයිමේට් එක හරිම සුන්දරයි. වෙහි මන්දාරම බලන්න මේ රූප රචනාව. එතකොට මේ ඉර්ධදික සක්‍රීය වේගන වෙන වෙලාව. ඔව්. ඊට පස්සේ ඉර්ධදිකින් වරකට අවශ්‍ය උලන් ටික පුරවන. දැන් මේ ගොඩක් අය මේ වපුරන්නේ නැහැ මේ දවස්වල නේද මේ වැස්ස හින්දා. ආ. මේ මලක් නේ. මොකක්ද මල? බලන්න මේ හුළඟ. මේ ගස් දිහා බැලුවාම තියෙන ඇති හුළඟේ වේගය. ඕ, තහම ගලවගෙන යන්න උලන්නේ ඒක. කුඹුරු හාලා අස්වද්දන කාලේ අර ඈතින් වී වගා කරනවා වී හිනෝ පේනවා. අපි අද නැවතුනේ තවත් ලස්සන නැවතුම්පලක. ප්‍රොවින්ස් ඡායා. මේක පිටලා තියෙන්නේ මේ පොළොන්නරුවේ අර නටබුන් නගරයට කිලෝමීටර් 2ක් විතර දුරින්. තවත් සුන්දර ස්ථානයක්. ඕගොල්ලෝ හැමෝම දන්න රත්න මුදලාලිගේ මේ හෝටලය. අද මේ වෙහිමන්දාරම් පරිසරයත් එක්ක පොළොන්නරුව හරිම සුන්දරයි. අපේ අම්මත් මේ පොළොන්නරු ගමන්ට ආවා. ඒ හින්දා අපි ක්වාඩ්‍රපල් රූම් එකක් බුක් කරා. බලන්න මේ වටපිටාව.
ඈතින් කුකුලෙකුත් කෑ ගහනවා. අපි මේ යන්නේ අපි බුක් කරපු රූම් එකට. මෙන්න මේ කොරිඩෝවෙන් තමයි යන්නේ. මේ අපි අද නවතින රූම් එක. හොඳයි ඉතින් පිරිසුදුවට තියෙනවා. මෙතන මේ බැල්කනියට හොඳ view එකක් තියෙනවා. බලන්න. අර ඈතින් වාට පේනවා ඇති කුඹුරු යායක්. අපි උදේ කෑමට ආවා. කෑමට ඉස්සෙල්ලා පපාය ජූස් එකක් ගෙනාවා. හරිම ලස්සන වටපිටාවක අපේ බ්‍රෙක්ෆාස්ට් එක arrange කරලා තිබ්බා. දෙකම ආවා. අල කරියක් තියෙනවා, මාළු තියෙනවා, පරිප්පු තියෙනවා, බත්, ඉන්දියාව සමග පොල් රොටි. ඉස්සරලාම පොල් රොටිකින් පටන් ගන්න ඕනේ. පොල් රොටි උණුනේ කන්නද? පොල් රොටි. kapan betne? Oh, මෙතන අර කුඹුරු හාන සද්ද එනවනේ. ඇති ඔක්කොම ඇති. Thank you. අපි මේ පොල් රොටි කාලා මම ඊට පස්සේ බත් එකක් බෙදාගත්තා. කෑම තියෙනවා ඇති වෙන. පොළොන්නරු හාල්වලි. දාතල. රත්න සහල්. ඊට පස්සේ ඉන්දියාව අප්ප කෑවා. ඉන්දියාව කන්න හොදි ඕනනේ. පෙනුම හැටියට නම් රස පාටයි. කෙලවනේ. පිචුන. කහට එකේ හොඳට කහට තියෙනවා. උදේ කෑමෙන් පස්සේ අපි ගියේ පරාක්‍රම සමුද්‍රයේ පැත්තට. හරිම සුන්දර වටපිටාවක්. දැව දිහා බලාගෙන දෙන්න ලොකු කතාවක් නේද? රාම්සා මොකද කරන්නේ?
ගිය සැරේ අපි පොළොන්නරුව එනකොට හොඳට කොළ පාටට තිබ්බා මුළු පරිසරයම. මොකද ගිය සැරේ අපි එනකොට ජුලයි අගෝස්තු විතරනේ. එතකොට ගොයන් කැපෙන කාලේ. දැන් මේ හාලා වපුරන්න මේ බලාගෙන ඉන්නවා. ගොඩක් ගවි මහත්තුරු දැන් මම වපුරන්නේ නැහැ. මොකද ඒකට හේතුව මේ වැස්ස මේ දවස්වල මේ වායු පීඩන තත්ත්වයක් හින්දා පොළොන්නරුවට දැඩි වර්ෂාපතනයක්. ඒ හින්දා මේ වැස්ස ඉවරනකම් බලාගෙන ඉන්නවා. ආලා මට කියලා ඔක්කොම ඉවර. මේ මේකට වැඩි වැඩි කියන්න බෑ. දිරලද? මේක. මේ මගේ පොල්. මේ ටිකනේ. මම කොට මෙතනින් අර ටික. අර මේ පොල් වලට පොරක් දැම්මම. මේ පොල් හරි අමාරු බේර ගන්න. ඇයි? මధుරද? මధుරද? මේ තියෙන්නේ මේ රෝඩ්. මම හිතුවා වඳුර කියලා. වතුර නෑ මේක. මේ කුරුමිනේ කල. ඊට පස්සේ ඊළඟ එකටත් බහිනවා. ඊට පස්සේ මම තේරුම් අරන් ජවුවා මෙයාට. යම ගහකටම ඇටැක් කරනවා. ඒකට කෘෂිකර්මයෙන් එහෙම සපෝට් එකක් නැද්ද? සපෝට් එකක් ඒ මගේ මාමා. අම්මගේ මල්ලි. පොළොන්නරුවේ හොඳ ගොවි මහත්තයෙක්. ඒ ගමනින් පස්සේ අකමැත්තෙන් හෝ පොළොන්නරුවට අපි සමුදුන්නා. තවත් මේ වගේ සුන්දර ගමනාන්තයකින් අපි හමුවෙමු. මම සමන්. ගිහින් එන්නම්.